දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ. දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ. 12 වසරේ පොලිටිකල් සයන්ස් වල පළවෙනි පාඩම පුතේ. දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ පාඩමේ අධ්‍යයන ප්‍රවේශ යටතට අපිට අධ්‍යයන ප්‍රවේශ 7ක් ඉගෙන ගන්න තියෙනවා 12 ශ්‍රේණිය පළවෙනි පාඩම යටතේ. ඒ අධ්‍යයන ප්‍රවේශ 7න් පුතේ අද අපි කතා කරන්න සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පළවෙනි අධ්‍යයන ප්‍රවේශ වෙච්ච දාර්ශනික හේවත් ප්‍රතිමානීය කියන අධ්‍යයන ප්‍රවේශය ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය ගත්තාම දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශය. එතෙන්දී පුතේ දාර්ශනික කියන වචනේ ගත්තාම දාර්ශනික කියන වචනේ ගත්තාම පුතේ ඒකම මතක් වෙන පළවෙනි වචනේ තමයි අපිට මතක් වෙන දාර්ශනිකයෝ. එතෙන්දී පුතේ දේශපාලන විද්‍යාව කියන විෂය ගත්තාම දාර්ශනිකයෝ විශාල පිරිසක් ඉන්නවා. විශාල ප්‍රමාණයක් දාර්ශනිකයෝ අපිට හඳුනා ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන විෂය තුල. එතෙන්දී පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ පුතේ මූලික වශයෙන්ම ඒ දාර්ශනිකයෝ පළ කරපු විවිධ අදහස් තියෙනවා. ඒ දාර්ශනිකයෝ ඉදිරිපත් කරපු විවිධ අදහස් හෙවත් දර්ශන තියෙනවා. ඒ විවිධ අදහස් තුලින් ඒ විවිධ අදහස් භාවිතා කරලා පුතේ අපි දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගන්නවා. දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න පුතේ අපි දාර්ශනිකයෝ විසින් පළ කරපු අදහස් භාවිතා කරනවා නම් ඒක තමයි පුතේ මේ දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිදුවෙන්නේ. දාර්ශනිකව විසින් පළ කරපු අදහස් භාවිතා කරලා දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගැනීම තමයි පුතේ දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතෙන්දී පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය අපි ගන්න සාම්ප්‍රදායික අධ්‍යයන ප්‍රවේශයක් විදියට. දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය ගන්න අපි සාම්ප්‍රදායික අධ්‍යයන ප්‍රවේශයක් විදියට. මොකද පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය මුලින්ම ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී විතර. මුලින්ම ආරම්භ වුණේ දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශය පුතේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී විතර ග්‍රීක යුගයේදී. මේක ආරම්භක පුරෝගාමී දාර්ශනික විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ ග්‍රීක යුගයේ හිටිය ප්ලේටෝ හා ඇරිස්ටෝටල්. ග්‍රීක යුගයේ හිටපු ප්ලේටෝයි ඇරිස්ටෝටලුයි අපිට මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලික පුරෝගාමීන් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. ඊට පස්සේ පුතේ රෝම යුගයේ හිටියා සිසරෝ. රෝම යුගයේ සිසරෝ. ඊට පස්සේ පුතේ මධ්‍යතන යුගයේ හිටියා ඇක්වයිනාස් ඔගස්ටින් කියලා දෙන්නේ. ඇක්වයිනාස් ඔගස්ටින්. ඊට පස්සේ පුතේ නූතන යුගයේ හිටියා තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ෂෝන්ෂා ක්‍රූසෝ වගේම කාල් මාක්ස් වගේ දාර්ශනිකයෝ. ඊට පස්සේ පුතේ සමකාලීන යුගයේ හිටියා මහත්මා ගාන්ධි, ජෝන් රෝල්ස්, चार्ल्स टेलर, हैना एरेंट. මෙතෙන්දී පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය තුළ අපිට මූලික වශයෙන්ම මේ කියන දාර්ශනිකයෝ ටික හඳුනා ගන්න පුළුවන් දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය තුළ. එතෙන්දී පුතේ මේ ප්ලේටෝ හා ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයෝ දෙන්න තමයි පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලාරම්භකයෝ. මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ පුරෝගාමීන් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ මේ ප්ලේටෝ හා ඇරිස්ටෝටල් කියන දෙන්න. ඊට අමතරව පුතේ රෝම යුගයේ සිසරෝ, මධ්‍යතන යුගයේ හිටියා ඔගස්ටින් ඇක්වයිනාස් කියලා දෙන්නේ. ඒ වගේම නූතන යුගයේ හිටියා තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, කාල් මාක්ස්, ෂෝන්ෂා ක්‍රූසෝ වගේ අය. ඒ වගේම පුතේ සමකාලීන යුගයේ අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්දියාවේ මහත්මා ගාන්ධි, ජෝන් රෝල්ස්, චාල්ස් ටේලර්, හැනා ඇරෙන්ට් වගේ දාර්ශනිකයෝ අපිට මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේදී මූලික දාර්ශනිකයෝ විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම පුතේ අපි දැන් මෙතෙන්දි කතා කර ප්‍රධාන වශයෙන්ම දාර්ශනික කියන අධ්‍යයන ප්‍රවේශය තුල සිද්ධ වෙන්නේ මේ කියපු වගේ දාර්ශනිකයෝ ඉදිරිපත් කරපු අදහස්
ඒ දාර්ශනිකව පළ කරපු අදහස් භාවිතා කරලා දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගැනීම තමයි පුතේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන් සිද්ධ වෙන්නේ කියලා අපි කලින් කිව්වා. එතෙන්ද පුතේ මේ අපි දැන් මෙතන බෝඩ් එකේ ලියපු දාර්ශනිකය තුල අපිට ප්‍රධාන ලක්ෂණ දෙකක් හඳුනා ගන්න පුළුවන්. මේ අපි කලින් සඳහන් කරපු දාර්ශනිකයෝ ගත්තාම ඒ දාර්ශනිකයන්ගේ අපිට ප්‍රධාන අදහස් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. ඒ අදහස් දෙක තමයි පුතේ මොවුන් විද්‍යාඥයින් නොව දේශපාලන දාර්ශනිකයින් වීම. ඒ වගේම පුතේ මොවුන් දේශපාලනය යන ප්‍රපංචය දෙස දේශපාලනය යන සිදුවීම දෙස බැලුවේ ප්‍රතිමානීය දෘෂ්ටි කෝණයකින් වී. මොවුන් කිසිවෙක් පුතේ විද්‍යාඥයෝ නෙවෙයි. අපි විද්‍යාවේදී හඳුනා ගන්නවා විද්‍යාඥයෝ ගැන. හැබැයි පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේදී අපි කලින් සඳහන් කරපු දාර්ශනිකයෝ කිසිවෙක් විද්‍යාඥයෝ නෙවෙයි පුතේ. ඔවුන් සියලු දෙනාම දේශපාලන දාර්ශනිකයි. ඒ වගේම පුතේ මොවුන් දේශපාලනය කියන සිදුවීම, දේශපාලනය කියන ප්‍රපංචය, සමාජයේ තියෙනවා දේශපාලනය. දේශපාලනය කියන සිදුවීම ගත්තහම පුතේ ඒ දේශපාලනය කියන සිදුවීම දෙස මේ දාර්ශනිකව බැලුවේ පුතේ ප්‍රතිමානීය දෘෂ්ටියකි. ප්‍රතිමානීය දෘෂ්ටි කෝණයකි. ප්‍රතිමානීය ඇහැකින් තමයි පුතේ මේ දාර්ශනිකව දේශපාලනය කියන සිදුවීම දෙස බලන්න පුරුදු වෙලා හිටියේ. එතෙන්දි පුතේ ප්‍රතිමානීය කියන්නේ ප්‍රතිමානීය දෘෂ්ටි කෝණය. ප්‍රතිමානීය කියන එකේ තේරුම වෙන්නේ පුතේ වටිනාකම් විනිශ්චයන්ගෙන් සමන්විතයි කියන දේ. ප්‍රතිමානීය කියන එකේ තේරුම තමයි පුතේ වටිනාකම් විනිශ්චයන්. වටිනාකම් විනිශ්චයන් කියන්නේ පුතේ දැන් සමාජයේ යම් සිදුවීම් සංසිද්ධීන් ගත්තාම පුතේ ඒවා අපි යහපත් කියනවා අයහපත් කියනවා. මේ සිදුවීම යහපත් සිදුවීම, මේ පුජ්‍යලේ යහපත් පුජ්‍යලේ, මොහු අයහපත් පුජ්‍යලේ, මොහු හොඳ පුජ්‍යලෙක්, මොහු නරක පුජ්‍යලෙක්. එහෙම අපි යම් විනිශ්චයන් කරනවා සමාජයේ. පුජ්‍යලයෝ ගත්තාම, සිදුවීම් ගත්තාම අපි යම් වටිනාකම් විනිශ්චයන් කරනවා. යහපත් අයහපත් හොඳ නරක විදියට යම් විනිශ්චයන් කරනවා. එතෙන්දි පුතේ මොවුන් මේ අපි කලින් සඳහන් කරපු දේශපාලන දාර්ශනිකයින් පුතේ දේශපාලනය කියන සිදුවීම දෙස බැලුවේ ප්‍රතිමානීය දෘෂ්ටි කෝණයයි. ඒ කියන්නේ පුතේ මොවුන් දේශපාලනය කියන සංසිද්ධිය දෙස බලන්න පුරුදු වෙලා හිටියේ පුතේ ප්‍රතිමානීයව. ඒ කියන්නේ වටිනාකම් විනිශ්චයන් භාවිතයෙන් තමයි මොවුන් දේශපාලනය කියන සිදුවීම දෙස බලන්න පුරුදු වෙලා හිටියේ. හොඳ නරක යහපත් අයහපත් කියන යම් මිනුම් භාවිතා කරලා යම් වටිනාකම් විනිශ්චයන් තුලින් තමයි පුතේ මොවුන් දේශපාලනය කියන සංසිද්ධිය දෙස බලන්න පුරුදු වෙලා හිටියේ. ඒක තමයි පුතේ මේ දෙවැනි කරුණෙන් මූලික වශයෙන්ම කියන්නේ. මොවුන් දේශපාලනය කියන සංසිද්ධිය දෙස බලන්න පුරුදු වෙලා හිටියේ ප්‍රතිමානීය ඇහැකි. ඒ කියන්නේ වටිනාකම් විනිශ්චයන් භාවිතේ හොඳ නරක යහපත් අයහපත් වගේ වටිනාකම් විනිශ්චයන් භාවිතයෙන් තමයි මොවුන් දේශපාලනය කියන සිද්ධිය දෙස බලන්න පුරුදු වෙලා හිටියේ. ඊට පස්සේ ගත්තාම පුතේ මේ තමයි පුතේ මේ දේශපාලන දාර්ශනිකයන් තුල ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන් වෙච්ච ලක්ෂණ දෙක, මූලිකම ලක්ෂණ දෙක. ඊට පස්සේ ගත්තාම පුතේ මේ දාර්ශනික කියන අධ්‍යයන ප්‍රවේශය. දාර්ශනික කියන අපේ අධ්‍යයන ප්‍රවේශ හතෙන් පළවෙනි අධ්‍යයන ප්‍රවේශයේ පුතේ මූලික ලක්ෂණ තුනක් අපිට හඳුනා ගන්න. අපි කලින් සඳහන් කරපු පුතේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ යටතේ අපි හඳුනා ගන්නපු දාර්ශනිකයන්ගේ හඳුනා ගන්න පුළුවන් මූලික ලක්ෂණ දෙක. මෙතෙන්දි සාකච්ඡා කරන්න පුතේ අපි දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලික ලක්ෂණ තුන. කලින් කිව්වේ පුතේ දාර්ශනිකයන්ගේ දකින්න පුළුවන් ලක්ෂණ දෙකක්. මෙතෙන්දි කියන්නේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තුනක් ගැන. ඒ මූලික ලක්ෂණ තුනෙන් පළවෙනි ලක්ෂණය තමයි පුතේ අතිමූලික ප්‍රශ්න ඇසීම. අතිමූලික ප්‍රශ්න ඇසීම. දෙවැනි ලක්ෂණය තමයි පුතේ දේශපාලන
සංකල්පවල අර්ථ පැහැදිලි කර ගැනීම. දේශපාලන සංකල්පවල අර්ථ පැහැදිලි කර ගැනීම. තුන්වැනි ලක්ෂණය තමයි පුතේ ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම. ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම. එතෙන්දී පුතේ මේ දාර්ශනික හේවා ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේ මූලිකම ලක්ෂණයක් තමයි පුතේ අතිමූලික ප්‍රශ්න ඇසීම. අතිමූලික ප්‍රශ්න ඇසීම. අතිමූලික කියන්නේ මොකක්ද පුතේ? අතිමූලික. මෙතෙන්දී පුතේ මේ අතිමූලික කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ අපි යම් යම් සමාජයේ තියෙන යම් යම් කාරණා සම්බන්ධයෙන් පුතේ අපි තාමත් සාකච්ඡා ගන්න. තාමත් කතිකාවතක් පවත්වාගෙන යන. තාමත් අපි එක එක පුජ්‍යලයෝ සාකච්ඡාවට බඳුන් කරනවා. මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා උදාහරණයක් විදියට ගත්තොත් ලෝකය කියන්නේ මොකක්ද කියලා පුතේ තාමත් සාකච්ඡා කරනවා. තාමත් කතිකාවතේ පවතිනවා. තාමත් එක එක පුජ්‍යලයෝ විසින් සාකච්ඡාවට බඳුන් කරනවා. හැබැයි පුතේ අවසාන විසඳුමක් තාමත් අරගෙන නැත්තා. ලෝකය කියන්නේ මොකක්ද කියන එකට තාමත් අවසාන නිශ්චිත අන්තිම නිගමනයක් පිළිතුරක් දීලා නැත්තම් අවසාන පිළිතුරක් තාම ලැබිලා නැහැ. හැබැයි තාම සාකච්ඡා කරනවා. එක එක පුජ්‍යලයෝ එක එක අදහස් ප්‍රකාශ කරනවා. තාමත් සාකච්ඡා කරනවා. තාමත් කතිකාවතේ පවතිනවා. තාමත් සාකච්ඡා කරලා එක එක පිළිතුරු ලබා දෙනවා. හැබැයි අවසාන නිශ්චිත අන්තිම පිළිතුරක් තාම මේක ලෝකය කියන්නේ මොකක්ද කියලා අවසාන පිළිතුරක් දීලා නැහැ කවුරු. අවසාන පිළිතුරක් අවසාන නිගමනයක් තාමත් ගනිපු නැති. හැබැයි තාමත් එක එක පුජ්‍යලයෝ එක එක විද්‍යාඥයෝ දාර්ශනිකයෝ විසින් සාකච්ඡාවට බඳුන් කරන තාමත් අවසාන විසඳුමක් ලැබිලා නැති ජාතිය ප්‍රශ්න තමයි පුතේ මේ අතිමූලික ප්‍රශ්න කියන්නේ. එතෙන්ද පුතේ අතිමූලික ප්‍රශ්න වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් ලෝකයේ අණු කුමක්ද? රාජ්‍ය අණු කුමක්ද? ලෝකයේ පැවැත්ම සිදුවන්නේ කෙසේද? රාජ්‍ය පැවැත්ම සිදුවන්නේ කෙසේද? එතෙන්දී පුතේ අපි ලෝකයේ පැවැත්ම සිදුවන්නේ කෙසේද කියන ප්‍රශ්නය ගත්තොත් ඒ ප්‍රශ්නෙට පුතේ එක එක විද්‍යාඥයෝ එක එක පිළිතුරු දෙනවා. හැබැයි පුතේ අවසාන විසඳුමක් කියලා නිශ්චිත අවසාන නිගමනයක් කියලා තාමත් හරියට පිළිගත්ත නිගමනයක් අපිට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි අතිමූලික ප්‍රශ්න කියන්නේ. සමහර වෙලාවට කියනවා වතුරෙන් ජලයෙන් තමයි මූලික වශයෙන්ම ලෝකයේ බිහිවීම සිදු වුනේ. ලෝකයේ බිහිවීම සිදු වුනේ ජලය ආශ්‍රිත. නැත්තම් වෙන විද්‍යාඥයෙක් වෙන පිළිතුරක් දෙනවා. තාම හැමදාම සාකච්ඡාවට බඳුන් කරනවා. තාම සාකච්ඡාවේ පවතින. හැබැයි අවසාන විසඳුමක් තාම දීලා නැහැ හරියටම මොකද්ද කියලා. ලෝකයේ පැවැත්ම සිදු වුනේ හරියටම කොහොමද කියලා අවසාන විසඳුමක් දීලා නැත්තම් අන්න ඒ වගේ ප්‍රශ්න තමයි පුතේ මේ අතිමූලික ප්‍රශ්න කියන්නේ. ඊට පස්සේ ගත්තාම පුතේ මේ දෙවැනි කරුණ දේශපාලන සංකල්පවල අර්ථ පැහැදිලි කරගන්න. දේශපාලන සංකල්පවල අර්ථ පැහැදිලි කර ගැනීම තමයි පුතේ මේ දාර්ශනික හේවා ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේ දෙවැනි ලක්ෂණය වෙන්නේ. එතෙන්දී පුතේ දේශපාලන සංකල්ප කියන්නේ අපි දේශපාලන විද්‍යාවේදී ශාස්ත්‍රීය ලෙස ඉගෙන ගනිද්දී අපි විවිධ සංකල්ප ගැන කතා කරනවා. දේශපාලන අයිතිවාසිකම් ගැන මානුෂීය මිනිස් අයිතිවාසිකම් ඒ වගේම සමානාත්මතාවය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය ඒ වගේ සංකල්ප ගැන කතා කරන පුතේ දේශපාලන විද්‍යාවේ ඒ සංකල්පවල අර්ථය ඒ සංකල්පවල ඒ එක් සංකල්පවල ඒ සංකල්පෙන් කියන්නේ මොකක්ද කියන දේ අර්ථය මොකක්ද කියන දේ අපි පැහැදිලි කර ගැනීම තමයි පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ දෙවැනි ලක්ෂණය වෙන්නේ. යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඒ වගේ දේවල් තමයි පුතේ මේ දේශපාලන සංකල්ප විදියට අපිට ගන්න පුළුවන්. එතෙන්දී පුතේ මේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම. ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම තමයි පුතේ මේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ. එතෙන්දී පුතේ ප්‍රතිමානීය අරමුණු කියන්නේ මම කලිනුත් කිව්වා ප්‍රතිමානීය කියන දෙකේ තේරුම වෙන්නේ පුතේ වටිනාකම් විනිශ්චයන්ගෙන් සමන්විත වේ. කියන එක තමයි අපිට ප්‍රතිමානීය අරමුණු කියන දෙයට නිර්වචනයක් විදියට ගන්න පුළුවන්. වටිනාකම් විනිශ්චයන් කියන දේ තමයි සරලව ප්‍රතිමානීය අරමුණු කියන්නේ.
වටිනාකම් විනිශ්චයන් කියන්නේ පුතේ යම් යම් පුද්ගලයෝ සිදුවීම් ගැන සමාජයේ සිද්ධ වෙන අපි තුල පවතිනවා අපේ හිත තුල පවතිනවා මේක හොඳ දෙයක් මේක නරක දෙයක් මේක යහපත් මේක අයහපත් විදියට වටිනාකම් ඒ කියන්නේ විනිශ්චයක් පවතින යම් යම් සිදුවීම් පුද්ගලයෝ ගැන හොඳ නරක යහපත් අයහපත් විදිය. තෙන්ද පුතේ ඒක තමයි මේ ප්‍රතිමානීය අරමුණු කියන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ පුතේ සමාජයේ යම් යම් සිද්ධීන් පිළිබඳ හොඳ නරක යහපත් අයහපත් විදියට විනිශ්චයන් ලබා දී. එතෙන්දි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම තමයි පුතේ මේ දාර්ශනිකයා ප්‍රතිමානීය කියන පළවෙනි අපේ අධ්‍යයන ප්‍රවේශයේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ. මූලික ලක්ෂණ තුනෙන් හඳුනා ගන්න පුළුවන් තුන්වෙනි ලක්ෂණය වෙන්නේ. එතෙන්දි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය ප්‍රතිමානීය අරමුණු පෙනී සිටීම තමයි තුන්වෙනි මූලික ලක්ෂණය වෙන්නේ. දාර්ශනිකයා ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේ එතෙන්දි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පයේ අපිට මූලික ලක්ෂණ දෙකක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය ගත්තාම ඒකේ පුතේ අපිට ලක්ෂණ මූලික අර්ථ දෙකක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පයේ මූලික අර්ථ දෙකක් හඳුනා ගන්න පුළුවන් පුතේ අපිට. ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පයේ අපිට හඳුනා ගන්න පුළුවන් මූලිකම අර්ථ දෙක තමයි පුතේ ලක්ෂණ දෙක. සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීම තමයි පළවෙනි අර්ථය වෙන්නේ. ඒ වෙනුවෙන් ඉටු විය යුතු දේ යෝජනා කිරීම තමයි පුතේ දෙවැනි ඉහළ මට්ටමේ අර්ථ දෙක තමයි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය අපිට හඳුනා ගන්න පුළුවන් මේ අර්ථ දෙක. එතෙන්දි පුතේ ඒ වෙනුවෙන් ඉටු විය යුතු දේ යෝජනා කිරීම තමයි දෙවැනි අර්ථය වෙන්නේ. මෙතෙන්දි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන අපි හඳුනා ගනිමු මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පයේ පුතේ අපිට ඉහළ මට්ටමේ අර්ථ දෙකක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පයේ ඉහළ මට්ටමේ අර්ථ දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එතෙන්දි පුතේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන් ඉහළ මට්ටමේ අර්ථ දෙක තමයි පුතේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීමයි ඒ වෙනුවෙන් ඉෂ්ට වෙන්න ඕන. ඒ වෙනුවෙන් ඉටු විය යුතු දේ යෝජනා කිරීම. සමාජයේ පොදු යහපත සමාජයේ සමස්ත පුරවැසියන්ගේ යහපත හොඳ වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කරනවා. සමාජයේ පොදු යහපත පොදු සුබ සිද්ධිය වෙනුවෙන් අපි කැපවීමක් කරනවා. අපි කැප වෙලා වැඩ කරනවා. ඒක තමයි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන් මූලික ඉහළ මට්ටමේ අර්ථය. මූලිකම අර්ථය වෙන්නේ සමාජයේ පොදු සුබ සිද්ධිය වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් කැපවීම. ඒ වගේම පුතේ සමාජයේ පොදු සුබ සිද්ධිය පොදු යහපත වෙනුවෙන් කැප වෙද්දී අපි ඒ වෙනුවෙන් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපෙන් ඉටු වෙන්න ඕන දේවල් යෝජනා කිරීම තමයි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන් දෙවැනි අර්ථය වෙන්නේ. දෙවැනි ඉහළ මට්ටමේ අර්ථය තමයි පුතේ ඒ වෙනුවෙන් ඉටු විය යුතු දේ යෝජනා කිරීම. ඒ කියන්නේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් අපි කැප වෙද්දී සමාජයේ පොදු යහපත වෙනුවෙන් සමාජයේ පොදු සුබ සිද්ධිය වෙනුවෙන් අපෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් අපෙන් ඉටු වෙන්න ඕන දේවල් සමාජයේ පොදු යහපත සඳහා අපි ඒවා යෝජනා කරනවා නම් ඒක තමයි පුතේ මේ දෙවෙනි ඉහළ මට්ටමේ අර්ථයෙන් කියන්නේ. සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීමයි සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැප වෙද්දී ඒ වෙනුවෙන් අපෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් මොනවද කියලා යෝජනා කිරීමයි තමයි පුතේ මේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන් ඉහළ මට්ටමේ අර්ථ දෙක. ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම අර්ථ දෙකෙන් අර්ථ දෙක තමයි පුතේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීමයි ඒ වෙනුවෙන් සමාජයේ පොදු යහපත වෙනුවෙන් අපෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් යෝජනා කිරීම. ඊට පස්සේ පුතේ මේ ප්‍රතිමානීය අරමුණු හරහා දාර්ශනික ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශයේ අපි හඳුනා ගනිමු ප්‍රතිමානීය අරමුණු හරහා ප්‍රධාන වශයෙන්ම පුතේ සමාජය තුළ ප්‍රතිමානීය අරමුණු හරහා
සමාජය වඩා යහපත් තැනක් විදියට සමාජය වඩා හොඳ ස්ථානයක් ලෙස සකස් වෙන්න ඕන කොහොමද කියලා අපි සිතන්න යොමු කරනවා. ප්‍රතිමානීය අරමුණු හරහා පුතේ සමාජය වඩා හොඳ තැනක් ලෙස සමාජය වඩා යහපත් ස්ථානයක් ලෙස සකස් විය යුත්තේ කෙසේදයි සිතීමට අනුබලයක් දී. ඒ වගේම පුතේ ගුණාත්මක ඇගයීම් කිරීමට මිනුම් දඬු සැපයි. අපි පුතේ ප්‍රතිමානීය හෙවත් දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලිකම ලක්ෂණ 3ක් හඳුනාගත්. පළවෙනි ලක්ෂණය උනේ අතිමූලික ප්‍රශ්න සීම. දෙවෙනි ලක්ෂණය දේශපාලන සංකල්පවල අර්ථ පැහැදිලි කරගන්න. තුන්වෙනි ලක්ෂණය තමයි පුතේ ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටි. ඊට පස්සේ පුතේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ හඳුනා ගනිපු දාර්ශනිකයින්ගේ ප්‍රධාන ලක්ෂණ දෙක උනේ ඔවුන් විද්‍යාඥයින් නෙවෙයි ඔවුන් දාර්ශනිකයින්. ඒ වගේම ඔවුන් දේශපාලනය කියන සිදුවීම දෙස බැලුවේ ප්‍රතිමානීය දෘෂ්ටි කෝණයකින්. ප්‍රතිමානීය ඇසකින් තමයි ඔවුන් දේශපාලනය කියන සිදුවීම ප්‍රපංචය දෙස බැලුවේ. ඊට පස්සේ පුතේ ප්‍රතිමානීය අරමුණු කියන සංකල්පය හඳුනා ගලපු ඉහළ මට්ටමේ අර්ථ දෙක තමයි පුතේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීම. ඒ වෙනුවෙන් සමාජයේ පොදු යහපත වෙනුවෙන් අපෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් මොනවද කියලා යෝජනා කිරීම. ඊට පස්සේ පුතේ ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම කියපු අපි දාර්ශනික අධ්‍යයන ප්‍රවේශයේ මූලික ලක්ෂණ තුනෙන් තුන්වෙනි ලක්ෂණය වෙච්ච ප්‍රතිමානීය අරමුණු වෙනුවෙන් පෙනී සිටීම කියන මූලික ලක්ෂණ තුනෙන් තුන්වෙනි ලක්ෂණය මේ ප්‍රතිමානීය අරමුණු හරහා පුතේ සමාජය තුළ මෙන්න මේ සිදුවීම් දෙක මේ ප්‍රතිමානීය අරමුණු හරහා සිදු වෙනවා සමාජය තුළ. සමාජයේ සිදුවන දේවල් යම් සිද්ධීන් සමාජය තුන සිදු වුණාම ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියලා අපි ඇගයීමක් කිරීමට ගුණාත්මක ඇගයීම් කිරීමට සමාජයේ යම් සිදුවීමක් වුණාම මේක යහපත් සිදුවීම මේක හොඳ සිදුවීමක් කියලා අපිට ගුණාත්මකව අගයන්න අපි භාවිතා කරපු දේ අර හොඳ නරක යහපත් අයහපත් කියන වටිනාකම් විනිශ්චය. ඒ කියන්නේ ප්‍රතිමානීය අරමුණු ප්‍රතිමානීය කියන සංකල්පයේ ප්‍රතිමානීය අරමුණු කියන්නේ පුතේ වටිනාකම් විනිශ්චයන් කියලා අපි කලින් කිව්වා. වටිනාකම් විනිශ්චයන් කියන්නේ හොඳ නරක යහපත් අයහපත් වගේ දේවල්. එතෙන්දී පුතේ හොඳ නරක යහපත් අයහපත් වගේ කියන මිනුම් දඩු තමයි පුතේ අපි සමාජයේ සිදුවන යම් සිද්ධීන් පිළිබඳ ගුණාත්මකව අගයන්න භාවිතා කරනවා. මේ සිදුවීම හොඳයි මේ සිදුවීම යහපත් කියලා අපි සමාජයේ සිදුවීම අගයන්න අපි පුතේ භාවිතා කරන්නේ ගුණාත්මකව අගයන්න. ගුණාත්මකව හොඳයි කියලා ඕන යහපත් කියලා අගයීමක් කරන්න සමාජයේ සිදුවන සිදුවීමක් පිළිබඳ අපි භාවිතා කරන්නේ පුතේ මේ ප්‍රතිමානීය අරමුණු. ප්‍රතිමානීය අරමුණු නැති වුණා නම් පුතේ සමාජයේ සිදුවන යම් සිදුවීමක් හොඳයි කියලා අපිට කියන්න බෑනේ. සිදුවීමක් යහපත් කියලා සමාජයේ සිද්ධ වෙන අපිට කියන්න බෑ හොඳ යහපත් වගේ ප්‍රතිමානීය අරමුණු තිබ්බේ නැත්තම් වටිනාකම් විනිශ්චයන් තිබ්බේ නැත්තම් සමාජයේ සිදුවීම් හොඳයි යහපත් කියලා අපිට ඇගයීමක් කරන්න බෑ. ඒ ඇගයීමක් කරන්න මිනුම් දණ්ඩල් ලෙස ක්‍රියා කරේපු දේ අර වටිනාකම් විනිශ්චයන් ප්‍රතිමානීය අරමුණු. ඊට පස්සේ ගත්තාම පුතේ ඒ ප්‍රතිමානීය අරමුණු වලින් අපි සමාජයේ සිදුවීම් ඇගයීමක් සිද්ධ කරාම පුතේ අපිට ඒ ඇගයීම් හරහා සමාජයේ සිද්ධ වෙන සිදුවීම් දැන් උදාහරණයක් විදියට ගත්තොත් නාගරික හා ග්‍රාමීය සමාජය ගත්තොත් නාගරික සමාජයේ සිදුවන සිදුවීමක් අපි යහපත් සිද්ධියක් ලෙසත් ග්‍රාමීය සිදුවීමක් අපි අයහපත් ලෙසක් ගත්තොත් පුතේ මෙතෙන්දි කියන්නේ මේ සමාජය වඩා යහපත් ස්ථානයක් ලෙස අපිට හිතන්න පිටු බලයක් අනුබලයක් ලබා දීමත් මේ ප්‍රතිමානීය අරමුණු හරහා සිද්ධ වෙනවා. එතෙන්දි පුතේ අපි ග්‍රාමීය සිදුවීම අයහපත් නාගරික සිදුවීම යහපත් කියලා ගත්තොත් අපිට නාගරික සමාජයේ වගේ ග්‍රාමීය සමාජයත් අපි යහපත් කරගන්න ඕනේ කියලා උදාහරණයක් විදියට ගත්තොත් අපි අතෙන්දී යහපත් අයහපත් විදියට නාගරික හා ග්‍රාමීය සමාජය කොටස් දෙකකට බෙදීමට ලක් කරපු හින්දා තමයි පුතේ අපිට ග්‍රාමීය සමාජය නාගරික සමාජය වගේ යහපත් තැනක් විදියට
පත් කරගන්න ඕනේ කියලා අපි හිතන්නේ පෙළඹුණේ හිතන්නේ යමුනේ නැත්තම් කියරවත් අපි හිතන්න පෙළඹෙන්නේ නැහැනේ ග්‍රාමීය සමාජය නාගරික සමාජය වගේ වෙන්න ඕන කියලා. මොකද එහෙම හිතන්න අපි පෙළඹුණේ ග්‍රාමීය සමාජය නාගරික සමාජයට සාපේක්ෂව අයහපත් කියලා අපි යහපත් අයහපත් හරි වැරදි හොඳ නරක වගේ වටිනාකම් විනිශ්චයන් තිබ්බ නිසා තමයි අපිට අර සාපේක්ෂව අපිට ග්‍රාමීය හා නාගරික සමාජයේ සාපේක්ෂව යහපත් හා අයහපත් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන් උනේ වටිනාකම් විනිශ්චයන්. එතෙන්දි පුතේ ග්‍රාමීය සමාජය නාගරික සමාජය වගේ යහපත් වෙන්න ඕනේ කියලා අපි හිතන්න පෙළඹීමක් ඇති වුණෙත් අපි අර යහපත් අයහපත් වගේ වටිනාකම් විනිශ්චයන්. ඉතින් පුතේ මේ ප්‍රතිමානීය අරමුණු හරහා සමාජය වඩා හොඳ ස්ථානයක් විදියට සකස් වෙන්න ඕන කොහොමද කියලා අපි හිතන්න පෙළඹවනවා වගේම සමාජයේ සිදුවන යම් යම් සංසිද්ධි ගුණාත්මක වගයන් හොඳද නරකද යහපත්ද අයහපත්ද කියලා ඇගීමක් කරන්න යොමු කරන්නේත් ඒ හොඳ නරක යහපත් අයහපත් කියන වටිනාකම් විනිශ්චය ප්‍රතිමානීය අරමුණු ඒ හරහා තමයි පුතේ මේ සියලුම ඇගීම් කරන්නේ ගුණාත්මක ඇගීම්. ඉතින් පුතේ අද අපි සාකච්ඡා කරේ 12 ශ්‍රේණිය පළවෙනි පාඩමේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ කියන පළවෙනි පාඩමේ අධ්‍යයන ප්‍රවේශ 7න් මූලිකම අධ්‍යයන ප්‍රවේශ වෙච්ච දාර්ශනික හේවා ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශික. ඉතින් මම හිතනවා ඔයාලට දල අවබෝධයක් මේ ප්‍රතිමානීය හේවා දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය ගැන මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් හැමෝම මේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ channel එක හරහා. ඒක නිසා හැමෝම මේ channel එක subscribe කරලා ඔයාලගේ යාළුවෝ තරම් මේ වීඩියෝ share කරලා අනිවාර්යෙන් like එක ආ comment එකක් මොකක් ප්‍රශ්නයක් තියෙනම් අහන්න ඊට අමතරව දැනගන්න ඕන දෙයක් මේ දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශය ගැන අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට යටින් ඔයාලගේ අදහස් සහ තියෙන ප්‍රශ්න අනිවාර්යෙන්ම comment එකක් විදියට මේ වීඩියෝ එකට යටින් පුතේ යොමු කරන්න. හරි.